සමයනේ සමතත්වයක තිබෙන යම් කිසි ලෙසකින් සමවොත් ඒ අවාසිදායකයි නාරායන් පිටකොලකයන්ට එක ලකුණයි ලබාගත යුත්තේ. මේ ශ්‍රී ලංකාවේ නම ගිය වමත් පිටිකරුවෙක් වන නිශාන්ත වීරකෝන් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට පැමිණි අවස්ථාවක් රාලි මිත්‍රත්වයනි ඉතා දිගු කලක් සකුරා දේශයේ නැතම් ජපානයේ ජීවත් වූ වමත් පිටිකරුවා ශ්‍රී ලංකාවේ සැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාව දිග්විජය කළ එක අතිශය ප්‍රසිද්ධියට පත් වූ ක්‍රීඩකෙක් නිශාන්ත වීරකෝන් සමග බොහෝ දෙනා බැරගම යක්ෂයා යන අනවර්ථ නාමයෙන් හඳුනන නැතම් ඩෙවිල්ස් ඔෆ් බැරගම යනුවෙන් හඳුන්වන තාරක හිතුවක්කාර තාරක ආරම්භක පිටිකරුවන් දෙදෙනා ලෙස ක්‍රීඩා පිටියට ප්‍රවිෂ්ඨ වී තිබෙන්නේ. තාරක මදුශංක ආයිෂරිය පාරක් අවුඩ පාදුවේදී මේ නිශාන්ත වීරකෝන් මුල් පාදුවේදී සීනි මාමාර කරන්න ප්‍රකට පිටිකරුවාට සුවදායක සංචාරයක් ගුණේ නෑ. දියගම පැමිණි ගමන මුල් පාදුවේදී දැවී ගියායේදී අප අමතක නොකළ යුතුයි මේ ක්‍රීඩා ගැන වෙනුස් බොලොඤ්ඤා කණ්ඩායම මේ සිටින ධනුෂ්ක සම්පත් මහත්මයා විසින් සංවිධානය කරනු ලැබූ ධනුෂ්ක සම්පත් ශූරතාවයේ සමගින් මුදල් රුපියල් 20 ලක්ෂයක් මීට මාස කිහිපයකට පෙර ආතුව හිමි කරගත් කණ්ඩායම ක්‍රාලි මිත්‍රත්වයෙන් ශ්‍රී ලංකාවේ ඉහළම ජයග්‍රහණයක් ලැබූ කණ්ඩායම බව කිව යුතුයි. නාග පිටිකරුවා කවිඳ විරෝෂන් ක්‍රීඩා පිටියට ප්‍රවිෂ්ඨ වන්නේ ෂාන් කදිම කළුලක් හිමි කරගත්තේ. ආශ්‍රය පාරගුණ මේ කවිඳ විරෝෂන්ගේ නිමේ නිමාව නාලක පැලාගේ වෙනුස් බොලොඤ්ඤා කණ්ඩායම කිසියම් සාමූහික අපලයකට මුහුණ දෙන බව පැහැදිලි. දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය තුළ පන්දු දෙකක් තුළ කල්ලු දෙකක් බිඳවැටි අවසන්. නාග පිටිකරුවා මයුර ප්‍රබෝධ ක්‍රීඩා පිටියට ප්‍රවිෂ්ඨ වන්නේ මීගමුව ප්‍රදේශයේ උපතලා දායක වරක් නිගමුලුක් කණ්ඩායමට ක්‍රීඩා කළ ජාලිය සිල්වාගේ වරක් මයුර ප්‍රබෝධ මට ආරාධනය කළා ඔහුගේ ගම් ප්‍රදේශය තුළ ඓතිහාසික කනගාටුදායක සිදුවීම් මාලාවකට මුහුණ දුන් කටුවා පිටිය දේවස්ථානයේ අසලම බෝලවත්ත ක්‍රීඩාංගණයේ සැල්ලු පන්දු ක්‍රිකට් තරග මාලාවකට සහභාගී වන්නට කණ්ඩායමක් ක්‍රාලි මිත්‍රත්වයනි වෙනුස් බොලොඤ්ඤා ක්‍රීඩකයන් උඩපන්දුවක් ඔයගොල්ලෝ යසින්තක කල්දේරා උඩපන්දු ඔයගන්නේ තාරක මදුශංක ලකුණු ලබා දෙවියනේදී විශිෂ්ට දක්ෂිණ ලංකා ක්‍රීඩකයා බෝධනා බැරගම යක්ෂයා යනුවෙන් හඳුන්වන තාරක මදුශංක දෙවියගේ එකදු ලකුණක් කොන ලබා කිරින්ද සීසී ලුණම ගැමුණු බැරගම සීසී වැනි කණ්ඩායම් වලට කලින් ක්‍රීඩා කළ විශිෂ්ට ක්‍රීඩකයා එයා දිලීප් ෂාන් ක්‍රීඩා පිටියට ප්‍රවිෂ්ඨ වන නවක ක්‍රීඩකයා සෙසු වෙනුස් බොලොඤ්ඤා ක්‍රීඩකයන් ක්‍රීඩා ලෝලීන් ජැටි යන අනවර්ථ නාමයෙන් හඳුන්වන ක්‍රීඩකයා අතුගල් පුරවරයට නැතම් කුරුණෑගලට නෑකම් කියන අයෙක්. දිවෙන පදවීම සඳහා ආශ්‍රය පාරක් ගාන්ධිස්ථ අධිකාරියට සුබ සඳහා ප්‍රාර්ථනා කළා. ස්කාලේ කලාපයෙන් ලකුණක් හිමි කරගත්තා. ඒකම තව සුවිශේෂ කාරණයක් සම්බන්ධයෙන් මගේ ඇස ගැටුණා ක්‍රාලි මිත්‍රත්වයනි. තාමත් ඈත කලාපයක සිට හොමාගම ප්‍රාදේශීය සභාවේ ආශ්‍රය පාරක් දිලීප් ෂාන් ලකුණක් හිමි කරගන්න ආයේදී ඒකම වෙනුස් බොලොඤ්ඤා කණ්ඩායමේ පන්දුයීමේ අංශයෙන් ඔහුට සිදු අඩුපාඩුවක් ලෙස දකින්න ඔවුන්ගේ සුපිරි වේග පන්දු යවන කතරගම එක්ස්ප්‍රස් නමින් හඳුන්වන දුලංග රුක්ෂාන් විදේශගත වුණා ක්‍රාලි මිත්‍රත්වයනි. ඔහු ඉතාලියට ආශ්‍රය පාරක් ලකුණක් හිමි කරගන්න ආයේදී ලාභාල ක්‍රීඩකයා
තම කණ්ඩායමේ ඉනිම ප්‍රතිනිර්මාණය කරන ආකාරයක් පේන්න තිබෙන්නේ. දිලිප් ෂාන් ජෙටි එල්ල කළ විශාල පාරක්. වෙනුස් බවඤ්ඤා කණ්ඩායම නාරායන් පිට කණ්ඩායම හමුවේ තම අභිමානය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ සටන් වදින ආකාරයක් පේන්න තිබෙන්නේ. පත් කරන්නට යෙදුණා. සමහර විටක මේ ජෙනරාල් හරස්කම මැතිතුමා මේ පැමිණීමටත් නියමිතයි. ආශ්‍රණීය පාරක් මයුර ප්‍රබෝධ දගුණා කිමිකර ගානායේ සුවේන්ද්‍රශීලී දගුණා ප්‍රතිකරවා ඉතාමත්ම නියදායක ජාලිය සිල්වාගේ නිගමුල්ලුක්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ අවධියක් තිබුණා. අප මිත්‍ර චාමින්දගේ කුරණ නිහාන් කණ්ඩායම සමග සබඳකම් පැවැත්වූ අවධියකුත් තිබුණා. මීගමු පුරවරේ ක්‍රීඩකයා අපට කීප වතාවක් ආරාධනා දක්ෂ පන්දු රැකීමක් සීමාව ආසන්නයේ එකම ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළයි කලින් හොඳ පන්දුවක් දෙනිස් සජින්ත පන්දු යවන්න සෙන්කඩගල පුරවරේ නැත්නම් මහනුවර ප්‍රදේශයේ උපතලදායක හොමගම මගේ ගම්වැසියන් සමග දිගු කලක් සබඳකම් පවත්වමින් සිටියා. එහි අතිශය ජනප්‍රිය කණ්ඩායමක් වන පිළිමතල වාග්නී ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ අන්ත සමාජ හාත්බෝල් තරඟවලදී ශ්‍රී ලංකා යුද හමුදාවට ක්‍රීඩා කළ අවධියකුත් තිබුණා. දෙනිස් සචින්ත ලකුණු 28ක් ලබා ගත යුතුයි. ජයග්‍රහණය කරන්නට නම් සුදානම් දුන් යාසින්තක කල්දෙරා හමුවේ පන්දු යවන්නට හොඳ පන්දුවක්. කවිනි රෝෂන් පන්දු රැගන්න කඩුල්ල පිටුපස්සේද උඩ පන්දුවක් රැගනවේදී යාසින්තක කල්දෙරා අවාසනාවන්ත වුණායේදී තාරක මදුසංක කඩුලා කිමි කරගාද මයුර ප්‍රබෝධ ලානා ෆී සිට පහසුඩ පන්දුවක් රැ ගැනීම සමගින් මෙට කලින් වතාවකදී යාසින්තක කල්දෙරා එම කලාපයටම පහරක් එල්ල කරන්නට ගොස් දැවි යාමකට ලක් වුණා. නිශාන්ත වීරකන් දැඩි ප්‍රීතියකට පත් වුණා එම කඩුල්ල දවා ගැනීම සම්බන්ධයෙන් ඉතාමත්ම පල්පුරුදු ක්‍රීඩකයා. අතිදක්ෂ පසුබාර කිරීමක් දයාමකේදී මම ඔබට කලින් සඳහන් කළ වෙනුස් ක්‍රීඩකයන් වෙලාගෙන ඇති මිලකල නොහැකි වාසනාව ක්‍රාලේ මිතුරුන්ට ඔවුන් අතිශය වාසනාවන්තයන් පිරිසක්. ඔවුන්ගේ ප්‍රබල ක්‍රීඩකයන් වන තිල්න සමරතුංග මේ වන විට ඉතාලියේ ක්‍රීඩාවට සම්බන්ධ වී සිටින්නේ දුලංග රුක්ෂාන් තාරක වැනි සියලු ක්‍රීඩකයන් ඉතාලියේ මේ වන විට ජීවත් වන්නේ ඔවුන්ගේ සෙන් ලාසරෝ කණ්ඩායම සමගින් ඒකම හොමත් මේ ඉක්මනින් පැමිණ ඉක්මනින් නිවස බලා යන්නට කටයුතු කරන හැටියට දැන්ත පාරක් ලකුණු කිමි කර ගන්න නිපන්දුවා කෙරෙන සංඥා කළායේදී පැහැදිලි ලෙසින්ම පැතුම් තරංග පන්දුවේ මේ රේඛාවට එලියට ගොස් පන්දුවේ වූ අවස්ථාවක් ඒ ඉතාමත්ම පැහැදිලි කියලා ලකුණු ලකුණු සංඛ්‍යාව 10 දක්වා වැඩි කරගෙන අවසන් ඉතාමත්ම වැදගත් මෙම ක්‍රීඩකයන්ට ආයශනීය පාරක් රෝමනීය පන්දු පාරකේදී වරක් පතිතව ස්වීප කලාප දෙසින්
හතරේ සීමාව ඉක්මවාගෙන ධනුෂ්ක ගුණසේකර තීරණාත්මක පහරක් කෙල්ලක ලැබුවේ. කියලාකුණ එතකොට. ලකුණු සංඛ්‍යාව 14 දක්වා වැඩි කරගෙන අවසන් තව ලකුණු 14ක් ලබා ගත යුතුයි. ජයග්‍රහණය කරන්න නම් පන්දු 5ක් තුළ බොහෝ විට වුන් කල්පනා කරාවේ. ආයිෂානිය පාරක් එමිඩිගට් කලාපෙන් එල්ලකලද සාසික පාරක් දකුණ වමත් පිටිකරුවාගේ වමත් පිටිකරු විරාජ් හංවැල්ල රාජසිංහ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේ. සිතාව ගෝල් රවුන්ඩර්ස් ක්‍රීඩා සමාජයට නිත්‍ය වශයෙන් යහන් රන්දි උල්ලෙල්ලෝ පිටිය ධනුෂ්ක ආටිකල ලතීක්ෂණ වැනි ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කළ ක්‍රීඩකයා එයා අති ආශ්චර්ය පාරක් මෙම පෙරකේ උතත්වය ධනුෂ්ක ගුණසේකර විශාල පාරක් කෙල්ල කළා. පමණක් නොවේ එම විශාල පාර සමගින් වෙනුස් පවඤ්ඤා බලාපොරොත්තු පාවී යන්නට සැලසූ විශාල පාරක් බව කිව යුතුයි. තවත් එක ලකුණයි ලබා ගත යුත්තේ. ජයග්‍රහණය හිමි කර ගන්නට නම් නාරායන් පිට ක්‍රීඩකයන්ගේ අනපේක්ෂිත දස්කම් නිසාවෙන් ඒකම අනිකුත් මේ සිටින ප්‍රබල කණ්ඩායම් වල හිත යට සුබ පැතුම පවතින්නේ නාරායන් පිට ක්‍රීඩකයන් සමගින්. උඩ පන්දුවක් රායනායේදී ධනුෂ්ක ගුණසේකර දෙවියනායේදී ලැබුණු පුල්ටස් පන්දුවේ පොළොව දෙසට නම්‍යශීලීව පාරක් කෙල්ල කළ යුතුව තිබුණත් ඔහු සැහැල්ලු පාරක් කෙල්ල කරන්නට ගොස් අමාරුවේ වැටුණා. එන ලකුණු තත්ත්වය සමයනේ. සම තත්ත්වයක තිබෙන යම් කිසි ලෙසකින් සමවොත් ඒ අවාසිදායකයි නාරායන් පිට ක්‍රීඩකයන්ට එක ලකුණයි ලබා ගත යුත්තේ. බව ජයග්‍රහණයේදී වෙනුස් පවඤ්ඤා කණ්ඩායම අවසන් පන්දුවේදී පරාජයට පත් කරමින් තියුණු ජයග්‍රහණයක් හිමි කර ගන්න නාරායන් පිට ශක්තිය ක්‍රීඩකයන් අනිකුත් ප්‍රබල කණ්ඩායම් වල අවදානම පවා අඩු කරන්න සමත් වුණා මේදී. ඒ අනුව වෙනුස් පවඤ්ඤා ක්‍රීඩකයන් පරදා නාරායන් පිට ක්‍රීඩකයන් ජයගත්තා.